මෙතන ඉන්න මම ඔයාලා දන්නවා මං කවුද කියලා. ඉතින් පුංචි තැනින් පටන් අරන් හරි ලස්සනට මාව ගොඩනගාගත්ත කෙනෙක් මම. එක රැයකින් දියුණු වෙච්ච කෙනෙක් නෙවෙයි. කියන්න බැරි තරම් ගොඩාක් දේවල් විඳවපු කෙනෙක්. ඉතින් මං ආසයි මම ආපු ඒ ගමන කැනවලත් එක්ක බෙදා ගන්න. මොකද මම වගේම තව විශේෂයෙන් ගෑනු ළමයි ඉන්නවා. ඉතින් තමන් ගැන ආත්ම විශ්වාසයක් නෑ. මොකද මම පටන් ගන්නවා පවුලේ තුන්වෙනි දරුවා. ඉතින් ලොකු රූපයක් පාටක් එහෙම කිසිම දෙයක් නැතුව ආදරේ කියන අකුරු 4 ඒ දේවල් නොලැබිච්ච කෙනෙක් හැටියට ජීවිතේ ආපු කෙනෙක්. ඉතින් මම කියනවා හැමෝටම චූටි කාලේ ඉඳන්ම තමන්ගේ දරුවට ආදරේ කරන්න, ආදර රැකවරණය දෙන්න. ඕනම කෙනෙක් අපි එනකොට එන්නේ ඉස්සතින් අපි මොකදම දන්නේ. හැබැයි ආදරෙත් එක්ක ආදර රැකවරණෙත් එක්ක තමයි ඉස්සරහට යන්නේ. තමන්ට තමන් ආදරය ගන්න පුරුදු කරන්න චූටි කාලේ ඉඳන් ගෑනු ළමයිට විශේෂයෙන්ම තමන්ට දෙයක් කරගන්න, තමන්ට තමන් ඉන්නවා, තමන්ට ගෞරවය කරන්න, තමන් ආරක්ෂා කරගන්න, ඒ දේවල් පුරුදු කරවන්න. ලස්සන මේ ලෝකේ ලස්සනයි. ඒ වුණාට ඒ ලස්සන ලෝකයේ ඇතුලේ භයානක දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා තමන්ගේ දරුවා ආරක්ෂා කරගන්න. ආපු ගමන මල් වලින් සැරසුණු උමුතුරුණු එළඹ පාරක් නෙවෙයි. ඉතින් ගොඩක් දුක් විඳා ජීවිතේ ගත්ත ගොඩාක් තීරණ, හරි කියලා ගත තීරණ මම පසුතැවෙන්නේ නැහැ. මොකද ඒ මොහොතේ මට ගන්න තිබ්බ හොඳම තීරණය තමයි මම ගත්තේ. ඉතින් හැබැයි තීරණ නිවැරදි නොවුණත් මම එතනින් වැටුන්නේ නැහැ. එකක් දෙයක් කියන්න ඕනම කෙනෙක් ජීවිතේ දරා ගැනීම අංක 1 කරගන්න එකපාරින් අත්හරින්න එපා. ඔයා ගන්න තීරණේ උත්සාහ කරලා බලන්න. සමහර වෙලාවට තමන් ගන්න තීරණේ අපිට පුළුවන් වැරදුනත් ඒක නිවැරදි කරගෙන යන්න. එතන ඉඳලා බලන්න. එතන ඉඳලා අපි එකපාරටම අපේ තීරණේ වැරදි කියලා හිතච්ච ගමන් අනිත් පැත්තට තව තීරණයකට යනවට වැඩිය අපි යන මාර්ගය නිවැරදි කරගන්න ඕන. මොකද අපි ඉන්න තැන නිවැරදි නැතුව අපි තව තැනකට පයින්නවා කියන්නේ තව මාර්ගයක් හොයාගන්නවා කියන්නේ එසැනින්ම අපි ඊට වැඩිය කබලෙන් ලිපට වැටෙනවා සමාන වෙන්න පුළුවන්. ඒ නිසා ඔළුවෙන් වැඩ කරන්න. කවුරු කොහොම කිව්වත් ඔයා ගැන විශ්වාස තියාගන්න. මොකද මම ගැන විශ්වාස තියාගත්ත කෙනෙක් කළ නොහැක්කක් නැහැ. මම දන්නේ මගේ වටිනාකම, මම මොනවද දක්ෂ, මං ආස යන්න ඕන පාර මොකක්ද කියන එක මම කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. මොකද මට මං ගැන විශ්වාසයක් තිබ්බේ නැහැ. මොකද මම කියන්න පිළිගන්න මම චූටි කාලේ ඉඳන් කළු ගෑනු ළමයෙක්. ඉතින් ලස්සන නෑ. ඉතින් සමහර වෙලාවට මාව කොහොමත් එක් කරගෙන මම ප්‍රතික්ෂේප වීම ගොඩක් තියෙනවා ජීවිතේ. ඉතින් ඒ තැන්වලදී ගොඩාක් වැටුණා. එතකොට මම චුට්ටක් රවල මුණ බැලුවත් අඬන සයිස් එකේ කෙනෙක්. ඉතින් ඒ තරම් වැටෙන මොහොතවල නැන්තයි චුට්ටක් අඬනවා, දුක හිතෙනවා. ඉතින් එහෙම කෙනෙක් අදටත් එහෙම තමයි. කේනසක් නෑ. ඉතින් කියන්න ඕනේ ඉස්සරහට යනකොට ඔයාගේ රූපය ගැනවත් පාට ගැනවත් නෙවෙයි, ඔයා ගැන ඉස්සර තියාගන්න. ඔයා තමයි හොඳම කෙනා. ඔයාට කරන්න බැරි දෙයක් නෑ. අපිට ඉගෙන ගත්තත් කරන්න ඕන දෙයක් පුළුවන්. ඕනම භාෂාවක් ඉගෙන ගන්න පුළුවන්. අපේ ආසාව විතරයි ඕනේ. අපේ ආශාව දක්ෂ, අපේ කැපවීම. අපි මේ මත කොච්චර කැපවීමක් කරනවද
එක රැයකින් දිනපු කවුරුත් නැහැ. තමන් මොනවා තීරණයක ඉන්නවා නම් තමන් නිවැරදි නොවන තැනක වෙන්න පුළුවන් දැන්ටත් එයා ඉන්නේ. දුක් වෙන්න එපා. කාලය හැම දෙයක්ම විසඳනවා. හැබැයි අපි ටිකෙන් ටික වෙනස් වෙන්න ඕන. එකම තැන පල් වෙන්න එපා. තමන් එක්ක ඉන්න මිනිස්සු තමන්ට අහිත කරන මිනිස්සු නම්, තමන්ව අගෞරවයටපත් කරන මිනිස්සු නම්, තමන් තලාපෙලා දාන මිනිස්සු නම්, තමන්ගේ පෞරුෂය නැති කරලා දාන එහෙම මිනිස්සු නම් පුළුවන් තරම් කවුරු වුණත් මොන වැදීමක් වුණත් ඈතින් තියාගන්න, ඈත් කරන්න. ඔයාගේ යන ගමනක නිස්සස තියාගන්න. කෙටි මාර්ග හොයන්න එපා කිසි වෙලාවක. කෙටි මාර්ග වලින් ඔයාලට දවසින් දෙකෙන් දියුණු වෙන්න පුළුවන් වෙයි. සමහර විට ගෑල් ළමයෙක්ට මම කියනවා, ගෑල් ළමයට හිතන්න පුළුවන් මම පිරිමි ළමයෙක් යාළුනාම මම පිරිමි ළමයෙක් අසාද බැන්දම හරි එහෙම ඔප්ෂන් තියෙනවා. ඒ වුණාට මම කියනවා පුළුවන් තරම් ඔයා සාදීනව ඔයාට දෙයක් කරන්න පුළුවන් තත්ත්වයේ ඉඳගෙන ඉන්න. ඒතකොට වැලිවියක් හදාගන්න වටිනාකමක් එනවා. කිසිම කෙනෙක්ට ඇඟිල්ල දික් ගන්න බැරිද ජීවත් වෙන්න උත්සාහ කරන්න. තමන්ගේ වටිනාකම හදාගත්තම ගොඩක් වෙලාවට බාහිරින් එන අපිට එන හදන පීඩන ගොඩක් අඩු වෙනවා. ඉතින් හරි ලස්සන ජීවත් වෙන්න පුළුවන් කියන්න ඕන. ඉතින් මම හරි ලස්සනට මම අද ජීවත් වෙනවා. හැම දෙයක්ම ළඟා කරගත්ත හැම දෙයක්ම හරි දුක් මහන්සියෙන් හම්බ කරගත්තේ ඒවා කාටවත් කිසි වචනයක් කියන්න බැරි වෙන විදියට. මොකද අතීතයේ සිදුවෙච්ච හැම දෙයකම සාක්ෂි අදටත් මම ගාව තියෙනවා. ඉතින් අතීතය අමතක කරලා නැහැ. විඳපු දුක්, හිටපු තැන්, ඒ විදියටම කාපු බීපු දේවල් හැමතෙම හොඳට මතකයි. ඒ මිනිස්සු කරපු දේවල්, කියපු දේවල්, ඉතින් මට බෑ කියලා කියපු දේවල්, වෙන්නේ නැහැ කියලා කියපු දේවල් ඉතින් මම ළඟා කරගෙන තියෙනවා. ඒක මගේ උත්සාහයයි. මම සතුටින් මං ගැන කෑල්ලාවෙක් මේ තරම් දුරට මෙහෙම ආපු එක ගැන කිසිම කෙනෙක්ගෙන් හයියක් නැතු තමන්ගේ කියන කිසිම කෙනෙක්ගෙන් හයියක් නැතුව ඉතින් ගොඩක් සතුටුයි මට ඒ ගැන. ඉතින් අද මම ලබාගත් දේවල් ගැන සතුටුයි කියන්න ඕන. ඔයාලත් ඒ වගේ කාලයක් ඒවි. සමහර විට ආස දේවල් ගන්න අන්තිමක් නැති වෙන්න පුළුවන්. හරියාකාරව අඳින්න, කන්ට කාට දාන්න. මම මගේ කන්නේ කරේ නැතුව ඉඳලා තියෙනවා. දාන්න අවශ්‍ය කාලෙදි මට නෑ. මම නූල් කැරි එල්ලන් ඉඳලා තියෙනවා. එකම ලස්සන ඇඳුම් දැක්කම අනිත් අය අඳිනවා. ඉතින් හරි ආසයි. මට නෑ කියලා මම දුක් වෙන්නේ. මම කියන්න ඕන කාලයක් සැලොන් එකක සැලොන් කෝස් එකක් කරා. ඉතින් සැලොන් එකට යනකොට ඇඳුම් ඕන. ඉතින් ඇඳුම් නෑ මට. මං ඉතින් අර මට මතකයි ඒ කාලේ හැටියට තිබ්බ වොෂ් කරපු ඇඳුම්. ඉතින් ඇඟත් චූටි නිසා ඕන ඇඳුමක් දාගන්න පුළුවන්. ඉතින් ඔයගේ රුපියල් 250 500ක් පොඩි මුදලක් හම්බෙන්නේ. එයාගේ පොඩි පොඩි කැලටියක් ගන්නවා. ඉතින් අඳිනවා. ඔන්න ඔයගේ ජීවිතයක් තිබ්බේ. ඉතින් හැබැයි මම අතෑරියේ නෑ. මම මගේ කියලා මම ඉගෙන ගත්ත. අදටත් මට ඒ දේවල් තියෙනවා. දැන් අපි ඉගෙන ගත්තොත් දෙයක් ඒ දැනුම නැති වෙන්නේ නැහැ. කවදාවත් නැති වෙන්නේ. මම කියන ඉගෙන ගන්න. මරණකම් පුංචි දෙයක් හරි මොනවා හරි ඉගෙන ගන්න. ඒ උදුර ගන්න බෑ. තමන්ගේ දේවල් අපි දන්නේ අපි කොයි වෙලාවෙ වැටෙයිද කියලා. වැටුනොත් නැගිටින්න පුළුවන් හයිය තමන් ගාව තියෙන්න ඕන. ඉතින් ඒ දේවල් වලින් මම ගොඩක් පන්නරයක් ගත්තා. මගේ කියලා මම සැලොන් එකක් කරා. ඉතින් මම තනියම කරපු කෙනෙක්. ඉතින් ඒ අතරමඟදී මගේ ජීවිතය වෙනස් කරන්න ඕනේ කියලා මට හිතුණා. ඒක ලොකු හේතු තිබ්බා. ඉතින් ඒවත් එක්ක මම ඒ රටකට යන්න තීරණය කරා ඉගෙන ගත්තා. හැබැයි මම කරපු රස්සාව මම අතහැරියේ නෑ. අවසන් මොහොත වෙනකම් මම කරන්න බලාපොරොත්තු යන්න තියෙන තැනට ළඟා වෙනකම් මම මගේ දේවල් කරා. මම ඔයාලට කියනවා එකම දෙයක් මත ඉන්න එපා. තව මොන හරි දෙයක් කරනවා නම් ඊට අමතරව දෙයක් තමන් කරන දේ කන්ටිනියු කරගෙන යන්න. වරදින්නේ හරි ඉලක්කයක් තියාගන්න. තමන්ගේ බලාපොරොත්තු අනිත් අය මත තබන්න එපා කිසිම වෙලාවක. අතරමඟදී මුණක ඔය ගමනේ යනකොට අපිට අතරමඟදී
අපිට එනවා උරුමකාරයෝ ඔතාගෙන යන ඒවා ඊට පස්සේ පතාගෙන යන ඒවා එනවා ඉතින් ඔයත් එක්කනේ අපි යන්නේ ඉතින් මේක වදේට කියන්නේ හරියන්නේ කියන්නේ ඒක තමයි ජීවිතය කියන්නේ ඉතින් ඔය හැමෝම හම්බ වෙනවා ණයකාරයෝ වෛරක්කාරයෝ පතාගෙන අය ඔක්කොම අය හම්බ වෙනවා ඉතින් අපිට තියෙනවා මෙහෙම එක අපි එන හැමෝම විශ්වාස කරන්න හොඳ නෑ විශ්වාස තියාගන්න 180ක් ඔයා ගාව විශ්වාස තියාගන්න 120ක් විතරක් දෙන්න එපා 100%ක් මම කියනවා අත්දැකීමෙන් කියනවා තමන් කොච්චර තමුන්ට කවුරු කිට්ටුනත් තමන්ගේ අරමුණු වලට තමන් යන්න ඒ කාලේ ඔයාගේ ගෙවෙන කාලේ වාට අපව ගන්න හම්බ වෙන්නේ ඔයාගේ දේවල් තනියම ගොඩනගා ගන්න මොකද ඔයාගේ දේවල් තනියම ගොඩනගා ගත්තොත් ඔයත් එක්ක යන කෙනාට සපෝට් එකක් ඔයාගේ හීන මගදී නතර කරලා තවත් කෙනෙක් එක්ක ඒ හීන ගැට ගහගෙන ඔයාගේ හීන නතර කරලා වෙන කෙනෙක් එක්ක වෙන කෙනෙක්ට සපෝට් එක දෙන්න එක සමහර විට අර කෙනා මගින් බහැලා ගියොත් ඔයාගේ හීන සම්පූර්ණ වුණේ නැහැ. ඔයාගේ හීන වලට ඔයා පැත්තක් බැලුවේ නැහැ. සමහරවිට ඔයා කරලා තියෙන්නේ වෙන කෙනෙක්ගේ හීන ගොඩනගාපු එක වෙන්න පුළුවන්. ඉතින් එතකොට සමහරවිට වෛරයක් ඇති වෙනවා. අපි මිනිස්සුනේ ආදරේ වෛරය අතර තියෙන කෙස් ගාක පරතරයක්. එහෙම වුණාම අපි කොච්චර හොඳ මිනිස්සෙක් වුණත් අපේ හිත දුක් වෙනවා මානසික වැටෙනවා ඔක්කොමට වැඩිය මොන දේ වුණත් දැනන්නේ අපේ මානසිකත්වය හොඳ නැත්තම් ඉතින් ඒක නිසා කියනවා විශ්වාස ගන්න පුළුවන් මිනිස්සුත් ඉන්නව නෑ කියන්නේ මං ගහන පිරිමි දෙවොල්ලටම කියන්නේ තමාංගේ දේවල් හරි පරිස්සම් කරගන්න අද කාලේ බොරු කියන්න ඕනේ මේවා මම කියන්න ඕන දෙයක් ඇත්තටම දන්නවා අම්මා තාත්තලා විශ්වාස නැහැ සහෝදර සහෝදරියෝ පවුලේ ලේඥාතිකකත් විශ්වාස නැති කාලේ ඉතින් හැතරම් පිට මිනිස්සු විශ්වාස කරන්න පුළුවන් මිනිස්සුත් තියෙනවා නැති මිනිස්සුත් ඉන්නවා ඉතින් ඒක නිසා ඒ විශ්වාසේ ඔයා ගොඩනගා ගන්න ඕන විශ්වාසය කියන මිනිස්සුත් එක්ක ඉතින් හැමදේම මම කියනවා පරිස්සම් කරගන්න කන්න ලස්සනට ඉන්න මේ ලස්සන කාලේ අපි රටකට ගිහිල්ලා ජීවත් වෙලා ලංකාවට ඇවිල්ලා අපි ලස්සන ජීවත් වෙනවා කියුවට අපිට එහෙම කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා ඔයා ඉන්න රටේ ඉන්න තැන ඉඳන් එක ඇඳුම තියෙන ලස්සනට ඇඳලා කියලා ඉන්න. වැඩ කරන්න අනිත් කන්න බොන්න ජීවිතේ විඳින්න. මොකද අද ජීවිතේ ඉඳලා අපි දන්නේ ඊළඟ මොහොතේ අපිට මොනවා වෙයිද කියලා හුස්ම ටික ගියත් අපිට සතුට වෙන්න පුළුවන්. අනේ මේ කෙනා මේ ගැහැල්ලා මෙහරි පිළිලා මෙහරි මේ කෙනා ඉන්නක ලස්සනට ඇඳ ලස්සනට ඉනා වුණා ලස්සනට ජීවත් වුණා කාටවත් කාලේ නැත කාගද්ද කඩා වඩා ගන්නත් හොඳට හිටියේ නේද කියලා අන්නේ මතක ටික විතර ඉතුරු වෙන්නේ. ඒ මතක ටික ඉතුරු කරගන්න ගොඩක් හරි ලස්සනට අතීතය ගැන පස්තවෙන්න. අතීතයේ සිදුවෙච්ච කිසිම දෙයක් අපිට ආපස්සට හරවන්න බෑ. හැබැයි ඒක උගත් පාඩම් විතරක් හොඳට මතක තියාගන්න. ඒ වගේම අනාගතේ මහා ලොකු හීනමවන්න මහා ලොකු ස්ට්‍රෙස් අරගෙන පෙරහැරුම් හිතන්න එපා. මොකද අපි ඒ දේවල් ගොඩනගා ගන්න ඉඳීද නැද්ද කියලා දන්නේ. පුළුවන් තරම් අද ජීවත් වෙන්න හෙට ජීවත් වෙන්න තියාගන්න යම මේ මොහොත ජීවත් වෙන්න ලස්සනට ඉන්න පුළුවන් තරම් සම්බන්ධතා අඩු කරගන්න තරමට හරි ලස්සනට සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්. අනිත් මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන්න එපා. තවත් කෙනෙක් සතුටක් දැක්කම හොඳ දේවල් සතුටු වෙන්න. හූල්ලන්න එපා. කවදාවත් සතුටු වෙන්න මතක තියාගන්න. ඔයාලේ දැකලා සතුටු වෙන එකකින් ඔයාලගේ ශක්තිය වැඩි වෙනවා. ඔයාලා නොදැනුවත්වම ඔයාලට ඒ දේවල් කවදකම හරි ලැබෙනවා. විශ්වාස තියාගන්න. එහෙම විශ්වාසයෙන් හිටපු කෙනෙක් මම කියනවා මට මුකුත්ම නැතුව හිටපු කෙනෙක්. ඉතින් බලනකොට මම ගොඩක් සතුටුයි මම කරගත්ත දේවල් එක්ක. අපි කරන කියන දේවල් හැමෝටම කියව යන්න ඕනේ නෑ.
අපේ හිත දැනගත්තම හොඳටම ඇති. ගොඩක් වෙලාවට අපි අර සද්ද නැතුව ගමනක් යනකොට අපිට යන්න පහසුයි. අපි සද්ද දාලා එහෙම කරාම අපිට ගොඩක් බාධක වෙනවා. මොකද ඇත්තම කාරණේ අපි නොදන්න කෙනාගෙන් වැඩි අනුතර තියෙන අපි දන්න මිනිස්සුන්ගෙන්. මොකද අපේ හුස්ම අන්තිමටම හිර කරේ අපේ නාඩි හොඳටම දන්න මිනිස්සු. ඒක නිසා මම හරි ආදරෙන් කියනවා ළඟ ඉන්න මිනිස්සෙකින් ගොඩක් පරිස්සම් වෙන දුර ඉන්න මිනිස්සෙට වැඩිය. ජීවිතේ සතුට රඳා පවතින්නේ අපි තෝරා ගන්න නිවැරදි තෝරා ගැනීම මත. අපේ තීරණ නිවැරදි නොවන තාක්කල් අපිට සැනසීමක් නැහැ. ඉතින් ඒක නිසා ජීවිතේ හරිම තීරණේ ගන්න කිසි දෙයකට පැකිලෙන්න එපා. මේ ජීවිතේ ඔයාගේ. ඔයා ජීවත් වෙන අන්තිම මොහොත වෙනකම් ඔයා තමයි ඔයාගේ ජීවිතේ වගකිය. ඔයා ගන්න තීරණ වලින් තමයි සතුටෙන් ඉන්නවද දුකෙන් ඉන්නවද කියලා තීරණය කරන්නේ. ඒක නිසා තවත් කෙනෙක් මත ඔයාගේ සතුට රඳා පවත්වා ගන්න එපා. අපි නිවැරදි නෑ හැමෝම. අපි ගන්න තීරණ 100%ක්ම හරියන්නේ නෑ. අපිට පුළුවන් ඒ වුණාට අපේ වැරදි හදාගන්න. අපි වැරදි පාර යනවා ඒ පාර හදාගන්න අපිට පුළුවන්. අපි කොච්චර වැරදි කරත් අපි එක සිතුවිල්ලකින් අපි හැමදේම වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට අයිතියක් තියෙනවා. ඔයා වැරදි තැනක නම් ඉන්නේ. වැරදි කෙනෙක් එක්ක නම් ඉන්නේ. ඒ අයගෙන් ඈත් වෙන්න ඔයාට අයිතිය තියෙනවා. ඉතින් ඔය කියන දේවල් එක්ක ලොකු වටපිටාවක් තියෙනවා. ඉතින් මම කියන්නේ සාමාන්‍ය සරල කෙනෙක් විදියට කියන්නේ ඔයාගේ ගමන හරි ලස්සනට යන්න දිනන්න කිසිසේත්ම බය වෙන්න එපා. දැන් ඉන්න තැන ගැන බය වෙන්න එපා. අනාගතය ගැන හීන තියාගන්න. හීන දකින්න. ඔයා දැනට ඔයාට හිතෙන ප්‍රමාණ ලස්සන නෑ මට මේක නෑ අරක නෑ මේක නෑ එහෙම හිතන්න එපා. ඔයාගේ පාත් එකේ බෙහෙටම හැදෙයි යන්න. කොච්චර අමාරු වුණත් හරි මාර්ගේ යන්න. ඉගෙන ගන්න. ඉගෙනීම ගොඩක් වැදගත්. ඉගෙනීම කියන්නේ පොතේ දැනුම විතරක් නෙවෙයි. ඕනම විෂයක්, ඕනම දෙයක්, ඕනම නිෂ්පාදනයක් සෑදකියාවක් වුණත් කමන්නේ. ඉගෙන ගන්න කිසි දෙයකට බය වෙන්න එපා. තමා මත විශ්වාස තියාගන්න. හැමදේම හරියනවා. ඉතින් හරි ආදරෙන් කියනවා හිතේ හයිය තියාගන්න. පොළොවට පස්සෙන්න වැටුණත් ආපහු නැගිටිනවා කියලා. මට පුළුවන් කියලා. ඔව්. මම කවදකම හරි මට පුළුවන් කියන මතේ ඉඳන් මම නැගිටිනවා. මම කරලා පෙන්නනවා. එහෙම කරලා පෙන්නපු කෙනෙක් වශයෙන් මම කියනවා මට පුළුවන් නම් ඇයි ඔයාට බැරි? ජීවිතේ ගැල්ලාමේ කියලා මම මේ දුර ආවනම් ඔයාට බැරි වෙන්න විදියක් නෑ. ඔයාගේ වටේ ගොඩක් අය ඉන්නවා. ඒක නිසා ඔයාට පුළුවන් කියන මතේ ඉඳන් හරි ලස්සනට hina වෙලා ඕනම ප්‍රශ්නයකට hina වෙලා මුණ දෙන්න. කඩ වැටෙන අවස්ථා එනවා. හරි ලස්සනට දරා ගන්න. ඕනම ප්‍රශ්නයක් පැය 24යි හිත හයිය කරගන්න. හරි මාතෙන් කියනවා ඔයාට පුළුවන්. ආදරේ